සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් Cinexplain YouTube channel එකට. අද අපි බලන්න යන්නේ සුපිරි ඉන්දුනීසියානු හොරර් මූවි එකක්. ඒක තමයි 2023 දී රිලීස් වුණ Kultus Iblis කියන මූවි එක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මේ වගේ මූවි රිවිව්ස් බලන්න කැමති ඔයාලා හැමෝම අනිවාර්යයෙන්ම Cinexplain subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් වීඩියෝ එක ඉවරනකම් බලලා අනිවාර්යයෙන්ම comment එකක් දාන්න කියලා මතක් කරන ගමන් අපි යමු වීඩියෝ එකට. मूवी එක පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ හැම්ඩන් කියලා මැදි වයසේ ඉන්න පිරිමි කෙනෙක් මොන හරි දෙයකට ගොඩක් බයෙන් ඉන්න විදිය. ඉතින් මෙයා බය වෙලා ඉන්න දේ එයා ළඟට ලං වෙනවා කියලා තේරුණ හැම්ඩන් ගොඩක් කලබලෙන් එයා හිටිය කාමරේ මොන හරි දෙයක් හොයන්න පටන් ගන්නවා. අවසානයේට එයා එතන තිබ්බ අල්මාරියකින් සුදු රෙදි කෑල්ලක් අරන් ඒකේ මොන හරි දෙයක් ලියද්දිම එයා හිටිය කාමරේ දොර විවෘත වෙනවා. හැම්ඩන් ඒ දිහා බලද්දි දොර ළඟට යක්ෂයෙක් ඇවිල්ලා එයා දිහා බලාගෙනයි ඉන්නේ. ඉතින් යක්ෂයා එයා ළඟට එන්න පටන් ගන්නවත් එක්කම කර ගියා ගන්න දෙයක් නැති හැම්ඩන් එතන තිබුණ ජනේලෙන් එළියට පයින්නවා. මෙයා එළියට ආවම පාරේ හිටිය සුදු ඇඳගත්තු කවුරු හරි කෙනෙක් අద్భుත වෙස්මුණක් දාගෙන ඇවිත් කඩුවකින් හැම්ඩන්ට කොටනවා. කොහොම වුණත් ගොඩක් ලේ ගලන හැම්ඩන්ට පුළුවන් වෙනවා මෙයාගෙන් බේරිලා ඉක්මනට ඒ ගෙදර පහළ තට්ටුවට දුවන්න. ඉතින් හැම්ඩන් ඉක්මනට ඉස්සරහා දොර වහලා පිටිපස්සේ දොරත් වහලා දැම්මම එළියේ ඉඳන් කවුරු හරි දොරට හයියෙන් ගහලා ඒක විවෘත කරන්නයි හදන්නේ. ඊට පස්සේ හැම්ඩන් දොර හයියෙන් අල්ලගෙන මතුරන්න පටන් ගන්නවත් එක්කම ඒ දොරට ගහන එක නතර වෙනවා. ඉතින් මෙයා ටිකක් කුතුහලෙන් ඉද්දි එකපාරටම අදෘශ්‍යමාන බලවේගයක් පිටිපස්සෙන් ඇවිත් බිම දිගේ එයාව ඇදගෙන යනවා. ඊට ටික වෙලාවකට පස්සේ එයාගේ දුවයි පුතයි කොලෙජ් එකේ ඉඳන් ගෙදර එනවා. ඉතින් රකා සහ නායා කියන්නේ නිවුණු. ඔන්න මෙයාලා ගෙදරට එද්දි රකා ඉන්නේ කෝල් එක්ක එයා කෙලින්ම ඇවිත් ගෙදරින් ඉඳ ගන්නවා. මේ වෙලාවේ නායා දකිනවා මෙච්චර රැ වෙලත් තවම ගෙදර දොර ලොක් කරලා නැහැ කියලා. ඉතින් නායා ඇතුළට ඇවිත් තාත්තට කතා කරත් එයාට තාත්තගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ. සාලෙට ආවම නායා දකිනවා බිම හැමතැනම ලේ තැවරලා තියෙන විදිය. නායා ලේ පැල්ලම් තස්සෙන් ඉස්සරහටම ඇවිදන් ගියාම කෙලින්ම ඇතුළු වෙන්නේ එයාගේ තාත්තගේ කාමරයට. ඔන්න මෙයා කාමරයට ආවම කවුරු හරි ඇඳේ නිදාගෙන ඉන්න විදිය දැකලා නායා එයාට තාත්තේ කියලා කතා කරනවා. ඊට පස්සේ නායා කාමරේ ජනේල වහලා දාලා ආපස්ස හැරෙද්දි එතන ඇඳේ කවුරු හරි පොරවගෙන හිටගෙන ඉන්න විදිය දැකලා හොඳටම බය වෙනවා. ඉතින් මෙයා එතනට ඇවිත් පොරවන් හිටිය රෙද්ද අයින් කරාම ඔන්න එතන කවුරුත් නැත්තේ නෑ. මේ අතරතුරේදී කෝල් එකේ ඉන්න රකාට එතන තිබ්බ කාමරයකිනුත් කවුරු හරි ගොරවන සද්ද ඇහෙනවා. ඉතින් එයා උඩ තට්ටුවේ හොඳටම බය වෙලා ඉන්න නායාට කතා කරනවා ඇහුණ හින්දා නායත් ඉක්මනට පහළට දුවන් යනවා. නායා සද්ද ඇහෙන කාමරය ඇතුළට ගියාම දකිනවා බිම වැටලා ඉන්න එයාගේ තාත්තා ළඟ ඉන්න රකාව. නායා ඉක්මනට එතෙන්ට ආවම හොඳටම ලේ ගලන හැම්ඩන් අద్భుත විදියකට මොන හරි දෙයක් ගොරෝසු කටහඬකින් කියන ගමන් නැගිටිනවා. ඉතින් මේ වෙලාවේ එයාගේ මූණත් අසාමාන්‍ය විදියකට පිච්චෙන්න පටන් ගන්නවත් එක්කම එයා ලේ වමනේ කරලා එතනම මැරිලා යනවා. ඉතින් මෙයා මැරෙන මොහොතේ එයාගේ අතේ සුදු පාට මොකක් හරි අමුතු සුරයක් තියෙන විදිය අපිට පේනවා. ඊට පස්සේ ගමේ කිපෙ දෙනෙකුත් ඇවිත් මලසිරුර පරීක්ෂා කරද්දි එතන හිටිය අය නම් හිතන්නේ මේක සිද්ධ වුණේ හැම්ඩන් කරපු මොකක් හරි හුනියම් වැඩක් වැරදිලා කියලායි. ඒ වෙලාවෙම අවසන් චාරිත්‍රය ඉටු කරන්න රකා එතනට ඇවිත් එතන තිබ්බ භාජනයකින් වතුර අරන් මලසිරුර උඩට වතුර වත් කරනවා. ඔන්න කීප සැරයක්ම මෙහිම වත් කරලා ඊළඟ පාර වත් කරන්න හදද්දිම මලසිරුර ඇස් අරගෙනයි ඉන්නේ. මේකෙන් එතන හිටිය අය හොඳටම බය වෙනවා වගේම මලසිරුරේ ඇස් සම්පූර්ණයෙන්ම රතු පාටට හැරිලායි තියෙන්නේ. ඊට පස්සේ එතන හිටිය වැඩිහිටි කෙනෙක් ඇවිත් ගාතාවක් කියලා මලසිරුරේ ඇස් ආයෙත් වහලා රකාට කියනවා දිගටම චාරිත්‍රය ඉටු කරන්න කියලා. ඊළඟ දවසේ රෑ වෙලා හැම්ඩන්ගේ මලගෙදර තියෙනවා. ඔන්න එදා හොඳටම බහිඳ දවසක් හින්දා වැඩිහිටියෙක් ඇවිත් රකාට කියනවා අද අවමංගල්‍ය ඉවර කරන්න බැරි වෙයි. හොඳටම බහින හින්දා අනිවාර්යෙන්ම දැන් එතන වතුරෙන් යට වෙලා ඇති. ඒ හින්දා හෙට උදේම මේක ඉවරයක් කරමු කියලා. ඉතින් මේකට රකත් එකඟ වෙනවා. කට්ටිය ගෙදරින් ගියාම රකා නායාගෙන් අහනවා ගමේ කට්ටිය කියන කතා ඇත්තද කියලා. ඉතින් නායා ගොඩක් විශ්වාස කරනවා එයාගේ තාත්තව. ඒක හින්දා නායා නම් කියන්නේ තාත්තා එහෙම දේවල් කරන්නේ නැහැ කියලා. කොහොම වුණත් මේ වෙනකොටත් රකා හොයාගෙන තියෙනවා එයාගේ තාත්තා ගාව තිබුණු මොකක් හරි අමුතු සුරයක් වගේ එකක්. ඒක පෙන්නලා එයා කියනවා මේ දේවල් වලින් හොඳටම පැහැදිලි මෙතන මොකක් හරි හුනියමක් තියෙනවා කියලා. මේ වෙලාවේ නායා ආයෙත් කියනවා මට මේ ගමේ මිනිස්සුන්ට වඩා තාත්තව විශ්වාසයි කියලා. ඊට පස්සේ රකා උඩ තට්ටුවට ආවම එයාට දොර විවෘත වෙන ශබ්දය ඇහිලා ඒ පැත්තේ තිබ්බ කාමරයකට යනවා. රකා කාමරේ දොර ගාවට ආව ගමන් ගෙදර කරන්ට් එකක් යනවා. ඔන්න රකා කාමරේ ඇතුළට ආවම එයා එතන තිබ්බ ලාචුවක් විවෘත කරලා ටෝච් එකකුත් හොයාගත්තම මෙයා දකිනවා එයාගේ තාත්තගේ පරණ ෆොටෝ එකක්. රකා එක බලන ගමන් ඉද්දි වහලේ උඩින් මොකක් හරි අමුතු සද්දයක් ඇහිලා උඩ බැලුවත් මොකුත් පේන්නේ නැහැ. ඉතින් ආයෙත් ෆොටෝ එක දිහා බලද්දිම එයාගේ ඔළුව පිටිපස්සෙන් අත් දෙකක් ඇවිත් රකාව පිටිපස්සට ඇදලා ගන්නවත් එක්කම එයා ගොඩක් බය වෙනවා. ඉතින් එයා ඉක්මනට වටපිට බැලුවත් මේ වෙලාවේ එයාට මොකුත් හොයාගන්න වෙන්නේ නැහැ.
ඉතින් රකා දකිනවා එතන ෆොටෝ එක තිබ්බ තැනම තවත් සුරයක් තියෙනවා වගේම සුදු පාට රෙදි කෑල්ලකුත් තියෙන විදිය. ඉතින් මේ රෙදි කෑල්ල ලියලා තියෙනවා කිමංව හොයාගන්න කියලා. මේ අතරතුරේදී නායා කාමරේ ඉටිපන්දම් පත්තු කරලා සාලට ඇවිත් ජනෙල් වහනවා. ඔන්න මේ වෙලාවේ එයා එක ජනෙලයක් වහද්දි ඒකේ වීදුරුවෙන් එයාට යක්ෂයෙක්ගේ ප්‍රතිබිම්බයක් පේනවා. කොහොම වුණත් එයා හැරිලා බැලුවත් එතන පිටිපස්සේ කවුරුත් නැහැ. ඊට පස්සේ නායා ගොඩක් බයෙන් සාලේ මැද්දට ආවම එයාට අස්ති බිඳින සද්දයක් ඇහිලා උඩ තට්ටුව බලද්දි දකිනවා එතන යක්ෂයෙක් එයා දිහා බලන් ඉන්න විදිය. එකපාරටම යක්ෂයා නායාගේ ඇඟට පයින්නවත් එක්කම එයා කෑ ගහගෙන වැටෙනවා. කොහොම වුණත් මේ වෙනකොට එයා ගාව යක්ෂයා නැහැ. ඊට පස්සේ නායා ගොඩක් බයෙන් රකාව හොයාගෙන ගිහින් මේ වෙච්ච දේ කියන්න හදද්දිම හැම්ඩන්ගේ මල සිරුර පැත්තෙන් එයාලට සද්දයක් ඇහෙනවා. ඉතින් එයාලා ඒ පැත්ත බලදි දකිනවා යක්ෂයා හැම්ඩන්ගේ මල සිරුර උඩට ඇවිත් ඒක කන්න හදන විදිය. ගොඩක් බයෙන් ඉන්න මේ දෙන්න ඉක්මනට පහළට ආවම එතන තාත්තගේ මල සිරුරවත් යක්ෂයාවත් නැහැ. ඉතින් මේ වෙද්දිත් යක්ෂයා තාත්තගේ මල සිරුර අරන් ගිහිල්ලයි තියෙන්නේ. ඊට පස්සේ මේ දෙන්න ගොඩක් කලබලෙන් වුණේ මොකක්ද කියලා හිතාගන්න බැරුව කල්පනා කරන ගමනුයි ඉන්නේ. මේ වෙලාවේ නායා කියනවා අපි මේක දැන්ම පොලිසියට කියමු කියලා. කොහොම වුණත් රකා කියනවා අපිට ඒක කරන්න බෑ පොලිසියෙන් එහෙම දේවල් විශ්වාස කරන්නේ නැහැ කියලා. මේ වෙලාවේ එයා තාත්තගේ කාමරෙන් හම්බුණු සුරේයයි ෆොටෝ එකයි රෙදි කෑල්ලයි නායාට පෙන්නනවා. නායයි ෆොටෝ එක අරන් ඒක පිටිපස්ස බලද්දි දැනගන්නවා මේක තාත්තගේ පවුලේ පරණ ෆොටෝ එකක් වගේම මේක ගහලා තියෙන්නේ රංගු කියන ගමේ කියලා. ඉතින් මොකක් හරි හේතුවක් හින්දා හැම්ඩන් එයාගේ පවුලේ තොරතුරු හැම දෙයක්ම මෙයාලට නොකිය හංගලයි තියෙන්නේ. කොටින්ම රකා සහ නායා මේ වෙද්දී එයාලගේ ආච්චි සීයා කවුද කියලාවත් දන්නේ නැහැ වගේම අඩුම තරමේ අම්මා කවුද කියලාවත් දන්නේ නැහැ. කොහොම වුණත් මේ ෆොටෝ එකෙන් එයාලා දැනගන්නවා එයාලගේ ආච්චිගේ නම රජිමා කියලා. මේ වෙලාවේ රකා කියනවා අපි අනිවාර්යෙන්ම රංගු වලට යමු. එහෙ අපිට උදව් කරන්න පුළුවන් කවුරු හරි කෙනෙක් ඉඳිවි කියලා. ඉතින් නායා මේකට අකමැති වුණත් රකා කියනවා අපේ පවුලේ හැංගිලා තියෙන්නේ මොකක්ද කියලා අනිවාර්යෙන්ම දැනගන්න වෙනවා. ඒ හින්දා රංගු වලට යන්න ඕනි කියලා. ඊළඟ දවසේ රකා සහ නායා රංගු වලට පිටත් වෙනවා. මේ වෙලාවේ නායාට එයාගේ තාත්තවත් මතක් වෙලා ගොඩක් දුක හිතෙනවා. ඉතින් මෙයාලා ආව වාහනේ ඩ්‍රයිවර් මේ පැත්ත ගැන වැඩිය දන්න කෙනෙක් නෙවෙයි. ඒ හින්දා එයා රකා සහ නායාව මගින් බස්සලා යන්න යනවා. මෙයාලා වාහනෙන් බැහැලා මැප් එක පාවිච්චි කරලා රංගු ගම හොයාගන්න හැදුවත් එයාට සිග්නල් නැති හින්දා එයාලට ඒක කරගන්න වෙන්නේ නැහැ. ඔන්න මේ වෙලාවේ නායා දකිනවා කවුරු හරි පිරිමි ළමෙක් එයාලා දිහාවට ඇවිදන් එන විදිය. නායා එයාට කතා කරද්දි එයා ටිකක් බයෙන් වගේ ඉක්මනට එතනින් දුවන් යනවා. මේ අතරතුරේදී රකා දකිනවා රංගු ගම කියලා ගහලා තියෙන බෝඩ් එකක්. ඉතින් මෙයාලා වෙන කරන්න දෙයක් නැති හින්දා ඒ බෝඩ් එකේ ගියලා තිබ්බ පැත්තට යන්න පටන් ගන්නවා. මෙයාලා ගොඩක් දුර ඇවිදන් ආවම එයාලට ගෙදරක් හම්බ වෙනවා. ඉතින් රකා සහ නායා එතන හිටිය ගැහණු කෙනාගේ උදව්වෙන් රංගු වලට පිටත් වෙනවා. එයාගේ නම තමයි ආයු. මෙයාලා යන අතරතුරේදී නායාගේ සපත්තුවේ ලේස් එකක් ලෙහිලා එයා ඒක ගැට ගන්න හැදුවම අනිත් දෙන්න ඒක දන්නේ නැතුව ටිකක් දුරට ඇවිදන් යනවා. නායා ලේස් එක ගැට ගහගෙන ගමන් ඉද්දි එයාට එතන තිබ්බ පඳුරකින් ශබ්දයක් ඇහිලා වටපිට බැලුවත් කවුරුත් පේන්නේ නැහැ. ඉතින් නායා ලේස් එක ගැට ගහලා නැගිට්ටම දකිනවා එයාගේ පිටිපස්සෙන් කවුරු හරි විරූපී ගැහණු කෙනෙක් ඉන්න විදිය. ඉතින් එයා එකපාරටම නායාගේ නළලේ මොකක් හරි අඳින්න හැදුවත් නායා කෑ ගහපු හින්දා එයාට ඒක කරගන්න බැරුව එතනින් දුවන් යනවා. ඒ සද්ද ඇහුණ රකාත් ඉක්මනට එතනට දුවන් එනවා. ඉතින් නායා තවමත් පොඩ්ඩක්වත් කැමති නෑ රංගු වලට යන්න. කොහොම වුණත් ආයු ගමට ළඟයි කිව්ව හින්දා එයා අකමැත්තෙන් වුණත් එහෙට යනවා. ඔන්න මෙයාලා රංගු ගමට එනවා. ඉතින් මේ ගමේ මිනිස්සු අතීතයේ මුතුන් මිත්තන්ගේ ඉඳන් පැවතගෙන එන සම්ප්‍රදායන් වලට ගොඩක් ගරු කරන සහ ඒවා ගොඩක්ම විශ්වාස කරන පිරිසක්. මෙලවිදන් යද්දි අර පිරිමි ළමයාත් මෙයාලා දිහා බලන් ඉන්නවා කියලා අපිට පේනවා. ආයු මෙයාලව කෙලින්ම එකන් යන්නේ රජිමාගේ ගෙදරට. ඊට පස්සේ ආයු එහෙන් ගියාම රකා සහ නායා රජිමාට එයාලව අඳුන්වලා දෙනවා. ඒ වෙලාවේ රකා අර ෆොටෝ එක අරන් පෙන්නුවම රජිමා එයාලට ගෙදර ඇතුළට එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මෙයාලට ඉඳගන්න කියලා රජිමා බොන්න මොන හරි ගේන්න කුස්සියට යනවා. ටික වෙලාවකින් රජිමා ඇවිත් එතනින් වාඩි වුණාම රකා අහනවා අපි හැම්ඩන්ගේ ළමයි ඔයා අපේ ආච්චිද කියලා. රජිමා කියනවා හැම්ඩන් පවුල සම්ප්‍රදායට පිටුපෑවා ඒ හින්දා එයා තවත් මගේ දරුවෙක් නෙවෙයි කියලා. මේ වෙලාවේ රකා කියනවා අපේ තාත්තා මැරුණට පස්සේ එයාගේ සිරුර අබිරහස් විදියකට අඳුරු දහන් වුණා. එයා අපෙන් හැංගුවේ මොනවද කියලා දැනගන්නයි ආවේ කියලා. රජිමා අහනවා ඔයාලට විශ්වාසද හැංගුව දේවල් ඔයාලට දැනගන්න ඕනි කියලා. ඉතින් ගොඩක් කුතුහලෙන් ඉන්න නායා කියනවා කරුණා කරලා කියන්න අපිට ඒවා දැනගන්න ඕනි කියලා. ඊට පස්සේ රජිමා කියනවා තව දවස් දෙකකින් ගමේ අස්වනු උත්සවය තියෙනවා වගේම එතනට ගමේ හැමෝම රැස් වෙනවා. ඒ වෙලාවේදී ඔයාලට හැම දෙයකටම උත්තර ලැබෙයි කියලා. ඒ වගේම දවස් දෙකක් යනකම් කැමති නම් එයාලගේ ගෙදර නවතින්න පුළුවන් කියලා රජිමා කියනවා. ඊට පස්සේ එයා නායාට හැම්ඩන්ගේ සහෝදරියගේ කාමරේ දීලා රකාට හැම්ඩන්ගේ එහෙ හිටපු කාමරේ දෙනවා. නායා එයාගේ කාමරයට වෙලා කල්පනා කරන ගමන් ඉද්දි රකා එතෙන්ට ඇවිත් අර රෙදි කෑල්ල නායාට දීලා කියනවා අද අපි මෙහෙ ඉඳලා හෙටම කිමංව හොයාගමු කියලා. කොහොම වුණත් නායා මෙහෙ නවතින්න වැඩි කැමැත්තක් පෙන්වන්නේ නැහැ.
එයා තවමත් කියන්නේ තාත්තා අපිට හොඳක් කරන්න ඒ දේවල් හංගන්න ඇති ඒ හින්දා එහෙන් අදම යමු කියලයි. ඒ වුණත් රකා ඒකට කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ එයා නායාගේ හිත හදලා එතනින් යන්න යනවා. එයා ගියාම නායා එතන ඇඳේ ඇලවෙනවත් එක්කම අපිට පෙන්වන්නේ මලසිරුරක් විදියට රෙදි වලින් ඔතලා තියෙන නායාව. එයා ගොඩක් බයෙන් ඉද්දි එකපාරටම එයා ඉස්සරහින් යක්ෂයා ළඟට එනවා. යක්ෂයා නායා ළඟටම ආවම ඔන්න එයා හීනෙන් බය වෙලා අවදි වෙනවා. ඊට පස්සේ නායා ෆෝන් එක අරන් වෙලාව බැලුවම වෙලාව හරියටම රෑ 12යි. ඊළඟට එයා තාත්තගේ කාමරෙන් හම්බුණු සුරය අරන් ඒක දාගෙන ආයෙත් නිින්දට යනවා. ටික වෙලාවක් ගිහින් ඇස් ඇරියම එයා ඉන්නේ කොහේ හරි කැලයක් මැද නිදාගෙනයි. ඉතින් නායා ගොඩක් කලබලෙන් රකාට කතා කරද්දි එයාට ඇහෙනවා එයාගේ තාත්තා උදව් ඉල්ලන සද්දේ. ගොඩක් බයෙන් ඉන්න නායා ඒ කටහඬ ඇහෙන පැත්තට ගියාම එයා ඇතුළු වෙන්නේ ගොඩක් අద్භූත ලොකු ගුහාවකට. නායා ඉස්සරහටම ඇවිදන් යද්දි එයාගේ කකුල මොකක් හරි දෙයක වැදෙනවා. ඉතින් ගොඩක් වේදනාවෙන් ඉන්න නායා ඒ මොකක්ද කියලා අතට අරන් බැලුවම දකිනවා ඒක මිනිඔළුවක් කියලා. එයා බයෙන් කෑ ගහන ගමන් ඒක විසිකනවත් එක්කම අපිට පෙන්වන්නේ මිදුලේ නිදාගෙන ඉන්න නායාව ඇහැරවන රකාව. නායා ගොඩක් බයෙන් එයා දැක්ක දේවල් රකාට කියන්න උත්සාහ කරත් එයා කියන්නේ ඒක හීනයක් විතරයි කියලා. ඔන්න මේ වෙලාවේ නායා එයාගේ කකුල බැලුවම ඇත්තටම එයාගේ කකුලේ මොකක් හරි වැදිලා තුවාල වෙලා තියෙන්නේ. කොහොම වුණත් රකා මේක විශ්වාස කරන්නේ නැහැ. ඊට පස්සේ අපිට පෙන්නන්නේ උදේ කෑම හදන ගමන් ඉන්න රජිමාව. රකා මේ වෙනකොටත් නායාව එක්කගෙන කෑම මේසෙට ඇවිල්ලායි ඉන්නේ. රජිමාත් කෑම අරන් ඇවිත් කියනවා මම ඔයාලා එනකම් ගොඩක් කල් බලන් හිටියා වගේම ඔයාලා ආව එක මට ලොකු සතුටක් කියලා. ඉතින් රකා කියන්නේ වීගන් කෙනෙක් කියලා මේ වෙලාවේ අපිට දැනගන්න ලැබෙනවා. නායා ටිකක් කුතුහලෙන් වගේ රජිමාගෙන් අහනවා මේ ගමේ ගුහා තියෙනවද කියලා. කොහොම වුණත් එයා කියනවා එහෙම කිසිම දෙයක් මේ ගමේ නැහැ කියලා. ඒ වෙලාවේ ගෙදරට කවුරු හරි ආව හින්දා රජිමා යනවා එයාව මුණ ගැහෙන්න. ඉතින් මේ වෙලාවේ නායා කියනවා අපි තාවත් ඉන්නේ නැතුව අදම මෙහෙන් යමු කියලා. ඒත් රකා කියනවා තාත්තා අපෙන් හංගලා තියෙන රහස අපි අනිවාර්යෙන්ම දැනගන්න ඕනි කියලා. ඔන්න මේ වෙලාවේ රජිමා එයාට කරන්න දෙයක් තියෙනවා කියලා ගෙදරින් යනවා. ඊළඟට පිට පෙන්වන්නේ තාත්තා ගැන මොකක් හරි හොඩුවාවක් හොයන්න යන රකාවයි නායාවයි. මෙයාලා කැලේ මැද්දෙන් යද්දි දකිනවා පොල් කඩන ගමන් ඉන්න අර පිරිමි ළමයාව. ඉතින් මෙයාගේ නම තමයි සුගෙන්. නායා මෙයාගෙනුත් අහනවා මේ ගමේ ගුහා තියෙනවද කියලා. මේ වෙලාවේ එයාලට දැනගන්න ලැබෙනවා බාති කියලා ගුහාවක් ගමේ තියෙනවා කියලා. කොහොම වුණත් සුගෙන් ඒක තියෙන තැනක් ගැන එයාලට කියන්නේ නැහැ. ඊට පස්සේ පුළුවන් ඉක්මනට මෙහෙන් යන්න කියලා සුගෙන් එතනින් යනවා. ඊට පස්සේ නායා සහ රකා ඒ ගුහාව හොයන්න කැලේ මැද්දෙන් විදන් යනවා. ටික දුරක් ගියාම රකා කියනවා අපි මේ කැලේ ගැන මොකුත් දන්නේ නැහැ. ඒ හින්දා දැන්ම මෙහෙන් යමු කියලා. ඒත් නායා ඒකට විරුද්ධ වුණ හින්දා මෙයාලා දෙන්න අතරේ පොඩි බහින් බස් වීමක් සිද්ධ වෙලා මෙයාලා අහක බලා ගන්නවා. ඊට පස්සේ නායා සහ රකා එක එක්කෙනාගෙන් සමාව ඉල්ලලා එකපාරටම හැරෙද්දි නායා හිටපු තැනම ඉන්නවා වගේම රකා කැලේ වෙනම තැනකයි ඉන්නේ. දැන් මේ දෙන්නම හොඳටම බය වෙලායි ඉන්නේ. ඉතින් රකා නායාට හයියෙන් කතා කරන ගමන් ඉස්සරහට මෙදන් ගියාම අර ගුහාවට ඇතුළු වෙනවා. මේ වෙලාවේ එයා දකිනවා එතන පන්දමක් තියෙන විදිය. ඊට පස්සේ රකා ඒකත් අරන් එතන ඉස්සරහට මෙදන් යන්න පටන් ගන්නවා. ටික දුරක් ගියාම එයා දකිනවා සුදු පාට රෙද්දකින් මොන හරි දෙයක් වහලා තියෙන විදිය. ඉතින් එයා ඒ රෙද්ද අයින් කරාම එතන පුංචි ළමයෙක්ගේ ඔළුවක් තියෙනවා දැකලා හොඳටම බය වෙනවා. මේ වෙලාවෙම කවුරු හරි කෙනෙක් රහසින් වගේ කොදුරන ශබ්දේ මෙයාට ඇහිලා වටපිට බලද්දි දකිනවා යක්ෂයෙක් මෙයා දිහා බලන් ඉන්න විදිය. ඉතින් යක්ෂයා රකාගේ ඇඟට පයින්නවත් එක්කම අපිට පෙන්වන්නේ එයාව හොයන්න ගමේ ඇවිදන් යන නායව. ඔන්න මේ වෙලාවේ නායා ආයුගේ ගෙදර දැකලා එහෙට ඇවිත් එයාට කතා කරත් කවුරුත් ඇත්තේ නැහැ. ඔන්න මේ වෙලාවේ නායාට ගෙදර පිටිපස්සෙන් මොන හරි කපන සද්දයක් ඇහෙනවා. ඉතින් නායා ගොඩක් කුතුහලෙන් හිමීට බිත්තිය ළඟට ඇවිත් එබිලා බැලුවම දකිනවා පොඩි ළමෙක් කෑලි කෑලි වලට කපන ගමන් ඉන්න ආයුව. ඔන්න මේක දැක්කම හොඳටම බය වුණ නායා ආයු දකින්න කලින් ඉක්මනට එතනින් දුවන් යනවා. නායා කැලේ මැද්දෙන් දුවගෙන යද්දි එයා ඉස්සරහට අර විරූපී ගැහණු කෙනා ඇවිත් එයාව අල්ලගෙන කියනවා මාත් එක්ක එන්න කියලා. කොහොම වුණත් එයාව තල්ලු කරලා දාලා නායා එතනින් දුවන් යනවා. රැ වුණාම කැලේ මැද්දේ අතරමං වුණ නායා හයියෙන් රකාට කතා කරද්දි අద్భుත විදියට එතන තිබ්බ පොල් ගස් වලින් පොල් ගෙඩි බිමට වැටෙන්න පටන් ගන්නවා. නායා ගොඩක් බයෙන් පිටිපස්සෙන් පිටිපස්සට ගියාම එතන තිබ්බ ලොකු වලකට එයා වැටෙනවා. ඉතින් නායා මේ වලෙන් ගොඩට එන්න කීප සැරයක්ම උත්සාහ කරත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඔන්න එකපාරටම මෙයා ඉන්න වලට පොල් ගෙඩියක් වැටෙනවා. නායා ඒක අතට ගත්තම පොඩි අමුත්තක් දැනුණු හින්දා අනික් පැත්ත හරවලා බලද්දි දකිනවා මේ තියෙන්නේ පොල් ගෙඩියක් නෙවෙයි Tamanගේ මරුණ තාත්තගේ ඔළුව කියලා. ඔන්න නායා හයියෙන් කෑ ගහන ගමන් උදව් ඉල්ලන්න පටන් ගත්තම වාසනාවකට වගේ එතනට සුගෙන් ඇවිත් එයාව එතනින් උඩට ගන්නවා. නායා ගොඩක් කලබලෙන් එයාට කියනවා රකා අතුරුදහන් වුණා මමත් මේ කැලේ අතරමං වුණා මට උදව් කරන්න කියලා. මේ වෙලාවේ සුගෙන් කියනවා රකාට කරදරයක් නැහැ වගේම ඔයා දැන් රජිමාගේ ගෙදරට ගිහින් රකාවත් එක්කගෙන අදම මේ ගමෙන් යන්න කියලා. නායා අහනවා රකා දැන් ඉන්නේ කොහෙද කියලා. ඉතින් සුගෙන් කියනවා මේ ගමේ කවුරු හරි කෙනෙක් අතුරුදහන් වුණොත් එයා අනිවාර්යෙන්ම රජිමාගේ ගෙදර ඉන්නවා කියලා.
ඔන්න මේ අద్භූත දේවල් ගැන හිතාගන්න බැරුව නායා අහනවා මේ ගමේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. කොහොම වුණත් සුගෙන් මේකට උත්තර නොදී නායාව රජිමාගේ ගෙදරට එක්කන් යනවා. මෙලා යන තුරුතුරේදී නායා අහනවා ඔයා ඇයි මට මෙහෙම උදව් කරන්න කියලා. රකා ටිකක් වෙලා නිශ්ශබ්දව ඉඳලා කියනවා මේ හැම දෙයක්ම දැන්වත් ඉවර වෙන්න ඕනි කියලා. කොහොම වුණත් මේ කිව්ව දේ නායාට නම් තේරෙන්නේ නැහැ. රජිමාගේ ගෙදර ළඟට ආවම සුගෙන් කියනවා මම හරියටම පාන්දර 4ට මෙතනට ඇවිත් ඉන්නම් ඔයා බඩුත් ලෑස්ති කරගෙන එන්න කියලා. ඉතින් දැන් නායා හදන්නේ සුගෙන්ගේ උදව්වෙන් රකාවත් හොයාගෙන මේ ගමෙන් පැනලා යන්න. නායා ගෙදරට ඇවිත් දොරට තට්ටු කරාම රජිමා ඇවිත් දොර විවෘත කරලා එයාව ඇතුළට ගන්නවා. ඔන්න නායා ගෙදර ඇතුළට ආවම දකිනවා දැනටමත් ගෙදර ඇතුලේ කෑම ගන ගමන් ඉන්න රකාව. ඉතින් නායා ගොඩක් සතුටෙන් එයාට කතා කරත් එයා වචනයක්වත් කතා නොකර දිගටම කෑම ගනවා. මේ වෙලාවේ නායා දකිනවා මෙච්චර කාලයක් වීගන්ව හිටිය රකා මස් කන ගමන් ඉන්න විදිය. නායා ගොඩක් කුතුහලෙන් එයාගෙන් ඒක ගැන අහන්න යද්දිම රජිම එතෙන්ට ඇවිත් කියනවා මෘදු අස්ති සුප් එකට රකා ගොඩක් කැමතියි කියලා. ඊට පස්සේ නායාත් කෑම කන්න පටන් ගත්තම කවුරු හරි ඇවිත් දොරට තට්ටු කරනවා. ඊට පස්සේ රජිමා ඇතුළට එන්න කිව්වම මේ ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි ආයු. ඔන්න මෙයාව දැක්කම නම් නායා ටිකක් බය වෙනවා. මොකද මෙයා කලින් දැක්කනේ ආයු ළමෙක්ව කෑලි වලට කපන විදිය. ආයු එතෙන්ට ආවම රජිමා කියනවා වෙනද වගේම ඒක ෆ්‍රිජ් එකට දාන්න කියලා. ඉතින් ආයු මොන හරි දෙයක් මෙහෙට ගෙනල්ලයි තියෙන්නේ. ගොඩක් කුතුහලෙන් ඉන්න නායා ආයු මොනවද කරන්නේ කියලා බලන් හිටියා. මෙයාට තේරෙනවා ආයු මේ ගෙනත් තියෙන්නේ අර කපලා දාපු ළමයාගේ මස් කියලා. ඉතින් මෙයාලා මේ වෙලාවේ කන්නේත් වෙන මොකුත් නෙවෙයි මිනි මස් කියලා නායාට හොඳටම පැහැදිලි. නායා ගොඩක් අප්පිරියාවෙන් කෑම ගිලින්නේ නැතුව ඉද්දි ආයුත් එහෙන් පිටත් වෙනවා. ඊට පස්සේ බොහොම අමාරුවෙන් කටේ තිබ්බ කෑම ටික ගිලලා ටිකක් නිදිමතයි කියලා එයා ඉක්මනට කාමරේට ඇවිත් දොර වහ ගන්නවා. ඊට පස්සේ තිබ්බ අප්පිරියාවේ ඉඳම නායා වමනේ කරන්නත් පටන් ගන්නවා. ඉතින් නායා එයාගේ දේවල් බෑග් එකට දාගෙන වෙලාව බලනවා. ඉතින් වෙලාව හරියටම පාන්දර 3:45යි. එයා ඉක්මනට රකා ඉන්න කාමරේට ඇවිත් කතා කරත් එයා අවදි වෙන්නේ නැහැ. මේ වෙලාවේ නායාට ඇහෙනවා රජිමා මොන හරි දෙයක් මතුරන ශබ්දය. ඉතින් නායා රජිමාගේ කාමරේට ළඟට ඇවිත් බැලුවම දකිනවා එයා මොකක් හරි හුනියමක් වගේ දෙයක් කරලා ඒක එයාගේ ඇඳ යටට දාන විදිය. ඊට පස්සේ රජිමා කාමරයෙන් එළියට එද්දිම නායා එතන තිබුණ කබඩ් එකක් පිටිපස්සේ හැංගෙනවා. රජිමා කෙලින්ම රකා ඉන්න කාමරයට ගිහින් දොර ලොක් කරාම නායා ඉක්මනට එතෙන්ට ඇවිත් දොරේ සිදුරකින් දිහා බලනවා. ඉතින් එයා දකිනවා රජිමා තමන්ගේ මල්ලි රකාට මොකක් හරි අద్භූත දෙයක් කරන විදිය. ඉතින් නායාට පුළුවන් වෙනවා රජිමා කාමරයෙන් එළියට එන්න කලින් එතන තිබ්බ පුටුවක හැංගෙන්න. ඔන්න ඉතින් මේ වෙලාවේ කිව්ව විදියටම නායා සහ රකාව එක්කන් යන්න සුගෙන් ඇවිල්ලයි ඉන්නේ. ඉතින් රජිමා කාමරයෙන් එළියට ආවම නායා ඉක්මනට එයාගේ කාමරයට එනවා. ඔන්න දැන් පාන්දර 4 පහුවෙලා කියලා එයා දකිනවා. කොහොමුණත් රජිමා තමන්ගේ මල්ලිට මොකක්ද කරේ කියලා දැනගන්න අවශ්‍ය හින්දා නායා හොඳටම නිදාගෙන ඉන්න රජිමාගේ කාමරයට ඇවිත් ඇඳයට බලනවා. ඔන්න මේ වෙලාවේ එයා දකිනවා පිදුරු වලින් හදලා තියෙන බෝනික් එකක් සහ ලේ භාජනයක්. ඉතින් නායා ඉක්මනට ඒකේ ෆොටෝ එකක් අරන් රජිමා අවදි වෙන්න කලින් එළියට එනවා. ගෙදරින් එළියේ ශබ්දයක් ඇහුණ හින්දා නායා අවම දකිනවා රකා එළියේ බිම ඉඳගෙන ඉන්න විදිය. ඉතින් නායා ඉක්මනට දෙන්න ඇවිත් එයාට කතා කරාම දකිනවා කුකුලෙක්ව කන ගමන් ඉන්න රකාව. මේ වෙලාවේ රකාගේ ඇස් තනිකරම සුදු පාට වෙලා තියෙනවා වගේම එයාට යක්ෂයෙක් ආවේශ වෙලා කියලා නායා දකිනවා. ඉතින් රකා නායාවත් මරන්න එයා ළඟට ලං වෙද්දිම එකපාරටම එතෙන්ට අර විරූපී ගැහණු කෙනා ඇවිත් මොන හරි මතුරලා රකාව බිම වටලා නායාව බේර ගන්නවා. කොහොම වුණත් එයා නායාට කතා කරන්න හදද්දිම රජිමා එළියට ආව හින්දා රජිමා දකින්න කලින් එයා එතනින් පැනලා යනවා. ඊට පස්සේ රජිමා සහ නායා රකාව ගෙදර ඇතුළට එක්කන් එනවා. ඉතින් මෙච්චර වෙලා සිද්ධ වුණ කිසිම දෙයක් රකාට මතක නැහැ. රජිමා වතුර ගේන්න කුස්සියට ගියාම නායා කියනවා එයාගේ අවධානය වෙන අතරට ගියාම අපි ඉක්මනට මෙහෙන් පැනලා යමු කියලා. රජිමා එතෙන්ට ඇවිත් වතුර එක දීලා කියනවා මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ හැම්ඩන්ගේ වැරදි නිසා කියලා. එයා හුනියම් වැඩ කරපු කෙනෙක් වගේම දවසක් එයා කරපු ශාපයක් හින්දා මේ ගම බේර ගන්න නම් ඉපදෙන හැම දරුවෙක්ම මරලා දාන්න ඕනි වගේම හැම්ඩන් එක්ක එකතු වෙලා ඉන්න යක්ෂයා දැන් රකා පස්සෙන් එනවා කියලාත් එයා කියනවා. ඉතින් හැම්ඩන් මේ ගමට ශාප කරලා ගමෙන් ගිහින් තියෙනවා වගේම ඒ ශාපය නායා සහ රකාට චාරිත්‍රයක් කරලා අයින් කරන්න පුළුවන් කියලා මේ වෙලාවේ එයාලට දැනගන්න ලැබෙනවා. නායා කියනවා අපිට ගෙදර යන්න ඕනි කියලා. කොහොමුණත් චාරිත්‍රය කරේ නැත්තම් යක්ෂයා දිගටම වල පස්සෙන් එනවා කියලා රජිමා කියනවා. මොනා කිව්වත් නායා මෙහෙන් පිටත් වෙන්නමයි හදන්නේ. ඉතින් එයා රකාවත් එක්කන් යන්න හදද්දී මේ වෙලාවේ එයාට ගොඩක් අමාරුවෙන් හිටියේ හින්දා රජිමා කියනවා චාරිත්‍රය ඉටු කරන්න ඕනි නෑ රකාට පොඩ්ඩක් හොඳ වෙනකම් ඉඳලා යන්න කියලා. ඊට පස්සේ නායා රකාගේ දේවලුත් බෑග් එකට දාලා කාමරෙන් එළියට ආවම දකිනවා රකා එතන නෑ කියලා. නායා ගොඩක් කලබලෙන් රකාට කතා කරලා එයාව හොයන්න එළියට යන්න දොර ගාවට ආවම දකිනවා ආයත් යක්ෂයා ආවේශ වෙලා ඉන්න රකා එතන බිත්තිය උඩ ඉන්න විදිය.
එක පාරටම යක්ෂයා හයියෙන් කෑ ගහන ගමන් නායාගේ ඇඟට පැනලා එයව මරන්න හදද්දී රජිම එතෙන්ට ඇවිත් මොන හරි දෙයක් දැම්මම රකාගේ ඇඟෙන් යක්ෂයා අයින් වෙනවා. ඉතින් ගැලවීමක් නැහැ කියලා තේරුණ හින්දා නායා චාරිත්‍රය ඉටු කරන්න කැමති වෙනවා. ඊළඟ දවසේ එයාලා චාරිත්‍රය ඉටු කරන්න සූදානම් වෙලා පිටත් වෙන අතරතුරේදී නායා රජිමාගෙන් අහනවා කොහෙද ඒක කරන්න කියලා. එයා කියනවා බාති ගුහාවේ කියලා. ඔන්න ඉතින් නායා මේ වෙලාවේ අහනවා එහෙනම් එදා ගුහාවක් නැහැ කියලා කිව්වේ ඇයි කියලා. රජිමා කියනවා ඒක කිව්වා නම් ඔයා ඒක හොයන්න පටන් ගන්නවා. ඒක නිකම්ම ගුහාවක් නෙවෙයි පූජනීය ගුහාවක් කියලා. මේක අහලා නායා ටිකක් කුතුහලයටපත් වුණා. දිගටම ඇවිදන් යනවා. ඔන්න මෙයාලා ගුහාව ළඟට ආවම නායා කියනවා මේකට තමයි මම එදා ආවේ කියලා. ඒ වෙලාවෙම රකා කියනවා මමත් මෙතෙන්ට ඇවිත් තියෙනවා කියලා. ඊට පස්සේ එයාලා ගුහාව ඇතුළට එද්දි ගමේ අනික් අය මෙතනට ඇවිල්ලා චාරිත්‍රයට ඉටු කරන්න සූදානම් වෙලා ඉන්නේ. නායා එතන තිබ්බ පිහියක් දැකලා අහනවා ඒක මොකටද ගෙනාවේ කියලා. ඔන්න මේ වෙලාවේ රජිමා කියනවා ඒකෙන් තමයි ඔයාගේ බෙල්ල කපන්නේ කියලා. ඉතින් නායා සහ රකා ගොඩක් බයෙන් එතනින් පැනලා යන හදද්දී එතන හිටපු අය එයාලව අල්ල ගන්නවා. ඉතින් ඔයාලට මතක ඇති එදා හැම්ඩන්ට සුදු ඇඳගත්තු කෙනෙක් කඩුවකින් කොටපු විදිය. එදා ඒ කෙනා තමයි හැම්ඩන්ගේ කාමරෙන් එයාලගේ පවුලේ පින්තූරයක් තියලා ඒක පිටිපස්සේ ගමේ නමත් ලියලා තියෙන්නේ. ඉතින් මේ හැමදේම කරේ මෙයාලව මේ ගමට ගෙන්න ගන්න. ඊට පස්සේ එයාලා රකාව ගුහාව ඇතුලේ තිබ්බ පුටුවකට ගැට ගහලා නායාව කැලේ මැද්දෙන් එකන් ගිහින් මඩුවකට දාලා ඒකේ දොර වහනවා. ඉතින් මේ වෙලාවේ නායා ගොඩක් හයියෙන් එළියට ගන්න කියලා කෑ ගැහුවත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. මේ අතරතුරේදී රකාව ගුහාව ඇතුලේ පුටුවක ගැට ගහලා අනික් අය මොන හරි දෙයක් යාඥා කරන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවෙම නායා හිටිය මඩුවට එළියෙන් සුගෙන් ඇවිත් මඩුවේ ඉරලා දාලා එයාව එතනින් එක්කන් යනවා. කොහොමුණත් මේ සද්දේ එතන හිටිය අයට ඇහුණත් එයාලා එන්න කලින් නායා සහ සුගෙන් එතනින් පැන ගන්නවා. මෙයාලා ඉක්මනට දුවගෙන ඇවිත් එතන තිබ්බ ලොකු ගහක් ගාව හැංගිලා ඉද්දි සුදු ඇඳගත්තු කට්ටියත් මෙතනින් දුවන් යනවා. කොහොමුණත් එතනින් එක්කෙනෙක් මේ ගහ ගාවට එද්දිම සුගෙන් නායාට කියනවා දැන් එකේ ඉඳන් 100 ගණන් කරන්න. ඊට පස්සේ ගස්වල තියෙන සුදු පාට සලකුණ දිගේ ගියාම පොඩි ගෙදරක් හම්බෙයි එතන ඔයාට ආරක්ෂිතයි කියලා. නායා ගොඩක් බයෙන් අහනවා ඔයා මොකද කරන්න කියලා. සුගෙන් ඒකට උත්තර නොදී ගොඩක් දුකෙන් අහුවෙන්න එපා කියලා එතනින් දුවන් යනවා. ඉතින් එයාලා පස්සේ ආව අයත් සුගෙන් පස්සෙන් පන්නන්න යනවා. ටික වෙලාවකින් නායා 100 ගණන් කරාම දකිනවා ගස්වල තියෙන සුදු පාට සංකේත. ඉතින් මෙයා ඒ දිහාවට ඇවිදන් ගියාම සුගෙන් කිව්ව විදියටම පොඩි ගෙදරකටයි එන්නේ. නායා දොරට තට්ටු කරාම ඒ ගෙදර ඇතුලේ ඉඳන් අර විරූපී ගැහණු කෙනා ඇවිත් නායාව ඇතුලට ඇදලා ගන්නවා. ඊට පස්සේ එයා නායාට වතුර එකක් දීලා කියනවා මම එයාලගෙන් කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් ගොඩක් බයෙන් අඬගමන් ඉන්න නායා අහනවා මේ ගමට මොනවද වෙන්නේ අපේ තාත්තා මොනවද අපෙන් හැංගුවේ කියලා. ඉතින් මේ ගමේ ඉන්න මිනිස්සු යක්ෂ වන්දනාකරුවන් වගේම පරම්පරා ගණනක් තිස්සේ බාති කියන යක්ෂයෙක්ට ඇදහිලි කරලා තියෙනවා. සමෘද්ධිය සහ ආරක්ෂාව ලබා ගන්න මේ ගමේ සම්ප්‍රදායක් විදියට මේ ගුහාවට අරක්ගත්තු බාති යක්ෂයාට අලුතෙන් ඉපදෙන ළමයිව බිලි දීලා තියෙනවා වගේම එම බිලි දෙන්න සුදුසුකම් නොලබපු ළමයි ජීවිත කාලෙම මේ බාති යක්ෂයාගේ අනුගාමිකයන් විදියට වැඩ කරලා තියෙනවා. මේ සම්ප්‍රදාය ඉටු නොකරන අයගේ පස්සෙන් බාති යක්ෂයා හෙවණැල්ල වගේ එනවා. ඉතින් බාති යක්ෂයාගේ අනුප්‍රාප්තිකය තමයි රජිමා කියන්නේ. එයාගෙන් පස්සේ අනුප්‍රාප්තිකය වෙන්න ඉඳලා තියෙන්නේ නායාගේ තාත්තා ඒ කියන්නේ හැම්ඩන්. කොහොමුණත් හැම්ඩන් දැන් නැති හින්දා ඊළඟ අනුප්‍රාප්තිකය විදියට රකාව පත් කරන්නයි සූදානම් වෙන්නේ. ඔන්න මේ වෙලාවේ රජිමාගේ ඇඟෙන් රකාට අඳුරු බලවේග ඇතුළු වෙන්න පටන් ගන්නවා. ඉතින් දැන් අපිට පෙන්වන්නේ අතීතයේ වෙච්ච සිදුවීමක්. රකා සහ නායා ඉපදෙනකොටම එයාලගේ අම්මා මැරිලා තියෙනවා වගේම හැම්ඩන් මේ දෙන්නවත් අරන් මේ ගමෙන් පිට වෙන්න කියලා හිතාගෙන උදව් ඉල්ලගෙන කෙලින්ම ඇවිත් තියෙන්නේ අර විරූපී ගැහණු කෙනාගේ ගෙදරට. ඉතින් මෙයාගේ නම තමයි වේටන්. වේටන් කියන්නේ මන්ත්‍ර ගුරුකම් ගැන හොඳට දන්න කෙනෙක් හින්දා හැම්ඩන් එයාලට බාති යක්ෂයාගෙන් බේරෙන්න උදව් ඉල්ලනවා. මේ වෙලාවේ වේටන් කුල කෑල්ලක මන්ත්‍රයක් ලියලා දීලා කියනවා මේක ඔයාවයි ළමයිවයි මේ ගමෙන් එළියට ආරක්ෂිතව අරගෙන යයි කියලා. ඒ වගේම මෙයා එයාගේ ගුරුවරිය කීමන්ගේ ලිපිනය හැම්ඩට දීලා කියනවා මෙයාට පුළුවන් වෙයි ඔයාවයි දරුවන්වයි බාති යක්ෂයාගෙන් ආරක්ෂා කරන මන්ත්‍රය හදන්න. ඒ වුණත් ඒක වළංගු වෙන්නේ අවුරුදු 21ක් යනකම් විතරයි කියලා. ඊළඟට ආයෙත් අපිට පෙන්වන්නේ වර්තමානය. මේ වෙනකොට රජිමාගෙන් රකාගේ ඇඟට අඳුරු බලවේග ඔක්කොම ඇතුළු වෙලායි තියෙන්නේ. ඉතින් චාරිත්‍රය සම්පූර්ණ කරන්න නායාගේ ඕනේ කියලා රජිමා මේ වෙලාවේ කියනවා. මේ වෙලාවෙම සුදු ඇඳගත්තු කට්ටිය සුගෙන්ව එක්කගෙන ඇවිත් කියනවා නායාට පැනලා යන්න මූ උදව් කරා කියලා. ඊට පස්සේ රජිමා සුගෙන් ළඟට ඇවිත් කියනවා එයා වෙනුවට තමුන් මැරෙන්න ඕනි කියලා. ඊට පස්සේ එයාලා එකතු වෙලා සුගෙන්ගේ ඇඟට තෙල්වත් කරලා එයාව ගිනි තියලා මරලා දානවා. ඔන්න මේ අතරතුරේදී නායා එයාගාව තිබ්බ සුරය වේටන්ට පෙන්නලා එයාගෙන් අහනවා මේක මොකක්ද කියලා. ඉතින් හැම්ඩන්ට මේවා දීලා තියෙන්නේ කීමන් කියලා මේ වෙලාවේ නායාට දැනගන්න ලැබෙනවා. ඊට පස්සේ වේටන් ඒ සුරයට ආයෙත් මතුරලා නායාට දුන්නම එයා ඒකත් අරන් ඉක්මනට දුවන් යනවා.
ණය කැලේ මැද්දට ආවම වාසනාවකට වගේ එතනටම රකා දුවන් එනවා. ඉතින් මේ වෙනකොට එයා පස්සෙන් අර ගමේ කට්ටිය පන්නන ගමනුයි ඉන්නේ. කොහොම වුණත් මෙයාලා ටික දුරක් දුවන් ආවම වේටන් ගහක් පිටිපස්සේ ඉඳන් එයාලට කතා කරනවා. ඉතින් එයාලා එතෙන්ට ගිහින් ටික වෙලාවකට පස්සේ ගමේ අයත් එතෙන්ට ආවම එයාලා වේටන්ව අල්ලගෙන එයාගේ බෙල්ල කපලා මරලා දානවා. මේ අතරතුරේදී රකා නායවත් ඇදගෙන කෙලින් බාති ගුහාවටයි එන්නේ. ඔන්න මේ වෙලාවේ රකා දැනටමත් බාතිගේ අනුප්‍රාප්තිකය වෙලා කියලා අපිට තේරෙනවා. ඉතින් නායා ගොඩක් බයෙන් එතනින් එළියට යන්න හදද්දිම එළියේ ඉඳන් ගුහාවට ගමේ අය එනවා. කර කියා ගන්න දෙයක් නැතුව ඉන්න නායා බයෙන් ඉද්දි එකපාරටම රජිමා කඩුවක් අරන් ඇවිත් එයාට කොටන්න උත්සාහ කරත් එයාට පුළුවන් වෙනවා ඒ වගින් බේරෙන්න. ඊට පස්සේ ගමේ දෙන්නෙක් නායව අල්ලගෙන එයාට පහර දීලා එතන ආසනයක් උඩින් තියෙනවා. ඊට පස්සේ රජිමා නායට කොටන්න එද්දිම එයා සුරය අරන් රජිමාගේ නළලට තියෙනවත් එක්කම එතන හිටිය හැම කෙනෙක්ගෙම සිහිය විකල් වෙලා පිස්සුවෙන් වගේ එක එක්කෙනා කොටාගෙන මැරෙන්න පටන් ගන්නවා. මේ වෙලාවෙම තමන්ගෙම ඔළුව ගලක ගහගන්න ගමන් හිටිය රකා ගාවට නායා ඇවිත් එයාව බේර ගන්නවා. මේත් එක්කම පිස්සුවෙන් වගේ ඉන්න රජිමා කඩුවක් අරන් නායට කොටන්න එද්දිම නායට පුළුවන් වෙනවා එයාගේ ඔළුවට කොටන්න. ඔන්න දැන් මෙතන ජීවතුන් අතර ඉන්නේ නායා සහ රකා විතරයි. ඊට පස්සේ නායා රකාවත් එක්කගෙන ගුහාවෙන් එළියට එද්දි යක්ෂයාත් අවදි වෙලා එතෙන්ට එනවා. රකා සහ නායා කැලේ මැද්දෙන් එද්දි මහන්සිය හින්දම එයාලා වැටෙනවා. මේ වෙලාවේ අමුතු ශබ්දයක් ඇහිලා නායා අනික් පැත්ත හැරෙද්දිම යක්ෂයා එයා ඉස්සරහට ඇවිල්ලා හයියෙන් කෑ ගහනවත් එක්කම අපිට පෙන්වන්නේ පාර ළඟ තියෙන මඩුවක සිහිය නැතුව ඉන්න රකා සහ නායා. ඉතින් නායාට ටික වෙලාවකින් සිහිය ආවම එයා දකිනවා ඈතින් එන ලොරියක්. ඉතින් එයා ඒක කොහොම හරි නවත්තගෙන නායා සහ රකා ඒකෙන් පිටත් වෙලා එහෙන් යන්න යනවා. ඊළඟට අපිට පෙන්වන්නේ බස් එකක් ඇතුලේ ඉන්න මිනිස්සුන්ව අමානුෂික විදියට මරලා දාන ගමන් ඉන්න යක්ෂයා වේශයෙන් ඉන්න රකාව. ඔන්න මේ වෙනකොටත් රකා නායවත් දරුණු විදියකට ඝාතනය කරලා තියෙනවා කියලා පෙන්වන ගමන් මේ මූවි එක ඉවර වෙනවා. ඉතින් බාති යක්ෂයාගේ ශාපය තවමත් ඉවර වෙලා නැහැ කියලා අපිට මේ වෙලාවේ දැනගන්න ලැබෙනවා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බැලුව ඔයාට ගොඩක් ස්තුතියි. ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් අපි ඉක්මනට මුණ ගැහෙමු. ඔයාලට සුබ දවසක්.